Hi, කොහමද අද travel vlog එකක් කරන්න තමයි ආවේ. අද අපි යනවා පොඩි ට්‍රිප් එකක් සාමාන්‍ය මායි හස්බන්ඩ්ගේ ඇනුවල් ට්‍රිප් එකක් යනවා. ඉතින් අද එහෙ යනවා. ඉතින් අද අපි යන්නේ සිනමන් හබරන විලේජ්. ගිහින් බලමු අපි මොකද කරන්න කියලා. Stay tuned. Hi. අපි යන ගමන් highway එකේ නේද? බලමු මොකද කරන්නේ. කොහෙද යන්නේ? සිනමන් හබරන විලේජ්. නේ? ඉතින් අපේ annual trip එක අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපි breakfast මොකුත් ගත්තේ නැහැ. කෙලිම dinner වලින් තමයි start කරන්නේ. මොකද breakfast lunch අරගෙන බඩ පිරෙනවා. හැබැයි යන ගමන් අපි රොටි කන්න පුරුදුලා ඉන්න. කොහෙද කන්නේ? දන්නේ දඹුල්ලේ. අන්න එතන ප්ලේට් හරි වෙලිමල් මොන හරි එක. ඉතින් ගිහින් බලමු. Stay tuned. ඉතින් ඔයාලා දුර ගමනක් යද්දි මේ විදිහට පඳුරක් දාලාද යන්නේ. අපහු එද්දිත් ඒ විදිහටම පඳුරක් දාන අපේ පරිස්සමින් එකන් ගිහින් එකන් අහවා කියලා. ඊට පස්සේ අපි ක්වික් කොෆි ස්ටොප් එක නැවතුණා. මං හිතන්නේ මේ දඹුල්ල නෙමෙයි. ඊට කිට්ටු කරලා ගොඩාක් ෆොරිනර්ස්ලා තමයි මේ කොෆි ෂොප් එකේ හිටියේ. හැබැයි හරියටම ලස්සනයි. ඒකයි මම පොඩි වීඩියෝ එකක් ගත්තේ. ඉතින් මේ තියෙන්නේ ඒ කොෆි ෂොප් එක අමාකි කියලා. ඉතින් ඔහොමම ඉතින් අපි දැන් යන ගමන් මෙහෙම යද්දී ඉතින් හරිම ආසයි මම මේ පාරට. අපි දැන් my husband උයි මැරි කරපු දවසේ ඉඳලම අපි දෙන්නට පොඩි දවසක් එක දවසක් නෙමෙයි මුළු අවුරුද්දම 365ම අපි දෙන්නට තව වෙන් කරගෙන තියෙන්නේ. හැබැයි එක දවසක් ස්පෙෂලි වෙන් කරගෙන තියෙන අපේ annual trip එකක් යන්න. මොන දේ සිද්ධ වුණත් ඉතින් අපි ඒක යනවා. ඉතින් මෙහෙම යද්දීම මම කිව්වේ අර රොටි කන තැන අන්න එතන නතර කරා. රොටි කන්නවා. කොෆි එකක් ගන්නම ඒකත් වෙනම රොටි කනවා. කියලා ලොකු හදකින් පිපාන කාලා නෑ මේක ඇල්ලලා ඉතින් ඉතින් මං අර ගත්තු කොෆි එක තියාගත්තා අපරාධනේ. ඒ හින්දා ඒකත් එක තමයි රොටි කෑවේ. හස්බන්ඩ් කෑවේ බෙලිමලුයි. බෙලිමල් එක තමයි හස්බන්ඩ් කෑවේ. ඉතින් හරි රහයි රොටි මේගොල්ලෝ දෙනා මොනවාද මෂ්රූමුයි ලුණු මිරිසුයි. වෙනදට නම් පරිප්පු වඩ තියෙනවා. හැබැයි මේ දවසේ නම් තිබ්බේ නැහැ. ඉතින් කොහොම හරි අපි හොඳට කාලා බඩ පුරවගෙන හිටියා. මෙහෙම අවුව වගේ තිබ්බට පොඩි වැස්සකුත් තිබ්බ. ඉතින් හරීම ෂෝ වැස්සේ උණු රොටි කොෆි එකක් හරි ටී එකක් හරි නැත්නම් මොන හරි හර්බල් ටී එකක් හරි බුද්ධි ඒ දැනෙන ෆීලිං එක වෙනම දෙයක්. ඉතින් ඕගොල්ලොත් එහෙමද කොහේ හරි ට්‍රිප් එකක් යනකොට සාමාන්‍ය මොන වගේ දේවල්ද කන්නේ? ෂෝට් ඉට්ස් කන්නේ? එහෙම නැත්නම් මේ වගේ රොටි කන්න පුරුදු වෙලා තියනවද? එහෙම නැත්නම් සමහර කට්ටියට රයිස් ඇන්ඩ් කරි ඕනේ. ඉතින් කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්නකෝ. දැන් ඉතින් යන ගමන් බලන්නකෝ ඕගොල්ලෝ දන්නේ යාළුවෙක් එහෙම ඉන්නවද කියලා. පේනවා නේද? පොඩ්ඩක් විතර බයෙන් ගියේ කියන්න බැහැනේ. හරි කොහොම හරි අපි හොටෙල් එකට ආවා. ආබරණ විලේජ් බයි සිනමන්. ඉතින් එන්ට්‍රන්ස් එකේ ඉඳලා මුළු හොටෙල් එක ගැනම කිව්වොත් එහෙම මට 10 out of 10 රේට් කරන්න පුළුවන්. හරිම ලස්සනයි. කොහොමත් ඉතින් සිනමන් චේන් එකේ තියෙන හොටෙල්ස් හරිම ලස්සනයි. ක්ලීන්. එතකොට ෆුඩ්, එතකොට සර්විස් එක, ඒ හැම දෙයක්ම ඒගොල්ලන්ගේ ක්වොලිටි මාරම ක්වොලිටි හැම දෙයක්ම.
ඉතින් හරිම ලස්සනයි මේ ඔයගොල්ලන්ට පේනවා වගේ එන්ට්‍රන්ස් එකම ලොකු දුරක් තියෙනවා යන්න. තනිකර දෙපැත්තේ ගස් කොළ වවල හරි ලස්සනයි. අනික ඒගොල්ලන්ගේ සිකියුරිටි එකම ඒකත් කියන්න ඕනේ. ඒකත් හොඳටම හොඳයි. කිසිම බය වෙන්න දෙයක් නැහැ. ඉතින් ගියපු අය දන්නවා. නොගියපු අයට තමයි මම මේක කියන්නේ ඔයගොල්ලෝ යන්න හිතාගෙන ඉන්නවා නම් එහෙම නැත්නම් හොඳ හොටෙල් එකක් ඔයගොල්ලෝ මේ දවස්වල සිලෙක්ට් කරගන්න ඉන්නවා නම් ඔයගොල්ලෝ දැන් බලන අපි දේවල් තියෙනවානේ කැටගරිස් ටිකක්. ඒ කියන්නේ සිකියුරිටි, ඊට පස්සේ ෆුඩ් ඇන්ඩ් බෙවරේජස්, ඊට පස්සේ ක්ලීන් එක ස්පොට්ලස්ලි ක්ලීන්. කියන්නේ කිසිම දූවිල්ලක් නැහැ. හරිම ක්ලීන්. ඊට පස්සේ එන්වයරන්මන්ට් එක, ඊට පස්සේ දැන් අපි සමහර තැන්වලට ගියාම තියෙන අපේ ඒ එන්වයරන්මන්ට් එක අපිට නිකන් මෙන්ටැලිටි එකට මාර විදියට අමාරුයි. හැබැයි මෙතන එහෙම නෑ. නොයිසි නෑ. හරිම කාම්. ඉතින් ඇත්තටම අන්න ඒ වගේ දේවල් ඒ කැටගරිස් බලලා තමයි අපි නම් සාමාන්‍යයෙන් හොටෙල් එකක් චූස් කරගන්නේ අපේ ස්ටේ එකට. ඉතින් හරිම හොඳ. මට 1000% රෙකමන්ඩ් කරන්න පුළුවන් හොඳ හොටෙල් එකක්. සිනමන් චේන් කොහොමද? ඉතින් එහෙමයි මං අර ඉස්සලා කිව්වා වගේ. ඉතින් ඔය විදියට අපි හොටෙල් එකට ආවම ඇවිල්ලා අපි පොඩ්ඩක් ඉස්සලම් බැලුවා වටපිටාව චුට්ටක්. එයාලගේ කාර් පාක් එක බලන්නකෝ. ඒකත් හරිම ලස්සනයි. හොඳට ස්පේෂියස් තියෙනවා. හොඳ ස්පේෂියස් එකක් තියෙනවා කාර් පාක් එකෙත්. හොටෙල් එකෙත් එහෙමයි. අත දිග ඇරිලා අපිට ඉන්න පුළුවන් හොටෙල් එකේ. ඉතින් මේ බලන්න හරි ලස්සනයි. ඒගොල්ලන්ගේ කාර් පාක් එක නිකන් මේක නිකන් හදලා තියෙන නිකන් අර විලේජ් කියන එක තීම් කරගෙන. ඒ කියන්නේ තනිකරම ගමක් විදියට. අපි ආවා හොටෙල් එකට. දැන් චෙකින් වෙන්න යන්නේ. ඇත්තටම හරිම ලස්සනයි. දඹුල්ල කියන්නේ කොහොමත් අපි දෙන්නම මාරම ආසයි ට්‍රිප් එකක් එනවනේ. මොකද පහුගිය අවුරුදු ටිකේම අපි ආවේ දඹුල්ලේ. ඉතින් හරිම ආසයි. ඉතින් හරි ලස්සනයි. ඕගලන්ට මම පෙන්නන්නම්. තවත් අපි අද දවස් ඇතුලේ මොනවද කරන්නේ? මොනවද කන්නේ? කොහෙද යන්නේ? stay tuned අපිත් එක්කම ඉන්න. ඉතින් මේ විදිහට අපි දැන් චෙක් ඉන් වෙන්න යන්නේ. කියනවා නම් සිම්ප්ලි කියනවා නම් අර ට්‍රැඩිෂනල් විලේජ් හවුසස් වගේ තමයි මෙයාලගේ රූම්ස් පවා තියෙන්නේ. ඒගොල්ලන්ගේ ඔක්කොම විලාස ඔක්කොම තියෙන්නේ අර නිකන් ට්‍රැඩිෂනල් විලේජ් හවුසස් වගේ නිකන් අර මඩ් හවුසස් කියලා කියන්නේ මැටි ගෙවල් කියන අනේ ඒ වගේ කන්සෙප්ට් බට් මඩ් නෙමෙයි මැටි නෙවෙයි බිත්ති වලින් තමයි ඒගොල්ලෝගේ කන්ස්ට්‍රක්ෂන් ඔක්කොම කරලා තින්නේ. හැබැයි තනිකරම අර ට්‍රැඩිෂනල් විදියට තමයි මෙයාලා මේ හැමදේම කරලා තියෙන්නේ. අර වෙනසකට තියෙන පූල් එකක් විතරයි. එතනින් එහාට අනිත් හැමදේම ඒ වගේ වෙල්කම් ඩ්‍රින්ක් එක පවා අපිට දුන්නේ. ට්‍රැඩිෂනල් ටැමරින් ජූස් එකක්. අනිත් එක ඔප්ෂනල් දෙකක් තිබ්බා. අනිත් එක මට මතක නැහැ මොනවද කියලා. මොන හරි ඇම්බරෙල්ලා ජූස් එකක් මං හිතන්නේ. කොහොම හරි අපි ටැමරින් තමයි සිලෙක්ට් කරගත්තේ. මොකද රහයි අපේ අම්මා ගෙදර ටැමරින් ජූස් හදනවා සියඹලා. හරි රහයි. ඉතින් මේ දවසක් අම්මා මට ටෙස්ට් කරන්න උන රහට තිබ්බා. මට හිතුණා දැන් මේ වෙලාවේ අවුවයිත් එක්කනේ හොඳට රිෆ්‍රෙෂින් වෙයි කියලා මේ ජූස් එක බිව්වොත් ඉතින් හොඳට සීනිත් ගානට දාලා මට හනි දාලා තිබ්බේ. ඉතින් හරිම රහයි. කොහොම හරි අපි දෙන්න ඉතින් ඒගොල්ලෝ රූම් එක අරේන්ජ් කරනකන් චුට්ටක් ඉඳගෙන හිටියා. පොඩක් හොටෙල් එක වටපිටාව බැලුවා. ඉතින් දැන් මේ පේනවනේ ඔයගොල්ලන්ට ටැමරින් අනිත් එක කෝඩියල් එකද මට හරියට මතක නැහැ. කොහොමද ටැමරින් එක ඩිටොක්ස් එකක් කියලා ඒගොල්ලෝක ඇත්ත. මට මතක අපේ අම්මත් කියනවා මේ සියඹලා කියන්නේ හොඳ ඩිටොක්ස් ඩ්‍රින්ක් එකක් කියලා. ඒ කියන්නේ කොලෙස්ටරෝල් එහෙම තියන අයට හොඳයි කියලා. කොහොම හරි ඉතින් ඒක ගත්තා. හස්බන්ඩ් මුලින්ම ඒක ඉල්ලුවේ නැහැ. ඊට පස්සේ මම ගත්තා. මෙයා ඇහුවා රහද කියලා. එයා ඇත්තටම ඒකේ රහ කොහොමද කියන්නේ දන්නේ නැහැ. මම කිව්වා රහයි කියලා. ඉතින් බලන්නකෝ දැන්. Good. Tamarind and something ne? Tamarind and soda. දැන් ඉතින් අපි අපේ රූම් එකට යන ගමන් පොඩ්ඩක් වටපිට බල කුල පාටයි පේනවා නේද ලස්සන. ඉතින් තව මං ඉස්සරහට පෙන්නනවා ලස්සන ඒවා. දැන් ඉතින් අපි ඔහම යන ගමන්. මේක හරිම ලස්සනයි. මං ඉස්සර කිව්වා වගේ
එන්වයරන්මන්ට් එක හරිම කාම් වයිබ් එකක් තියෙන්නේ. ලේක් වීව් එකක් තියෙනවා. අපි එතනට චේන්ජ් කරලා ඉවලා ගිහින් ඕගලන්ට පෙන්නන්නම්. ඉතින් හොටෙල් රූම් එකේ පොඩි රූම් ටුවර් එකක් ඔයගලන්ට පෙන්නන්නම්. ඉතින් very cozy හොටෙල් රූම් එකක් මේක. හොටෙල් රූම් එකේ ස්පේෂස් ගැන කතා කරොත් එහෙම ලොකුවට ස්පේෂස් නැහැ. හැබැයි අපි දෙන්නට මාර රිලැක්සිං විදිහට හරිම කාම් විදිහට ස්පෙන්ඩ් කරන්න පුළුවන් වුණා. වොෂ් රූම් එකත් එහෙමයි. අපි මුලින්ම ගමනේ වොෂ් රූම් එක very clean and tidy. ඉතින් ඔයගලන්ට මේ පේනා වගේ හරිම ලස්සනයි. ඒගොල්ලන්ගේ පොඩි ස්පෙෂාලිටි එකක් තියෙනවා. ඒගොල්ලන්ගේ සෝප් එහෙම සිනමන්. ඒ කියන්නේ සෝප් හර්බල් handmade සෝප් එහෙම ඒගොල්ලන් තියලා තියෙවි වොෂ්රූම් එකේ. අනික ඒ සෝප් එකේ සිනමන් තියෙනවා. අර මේ සෝප් එකේ කියන්නේ අපි සබන් එක ඇප්ලයි කරද්දී නිකන් ස්ක්‍රබ් එකක් වගේ. හරිම ෂෝක් හරි සුවඳයි. ඉතින් එහෙම තමයි. අපි දැන් යනවා පොඩ්ඩක් හොටෙල් එක වටේ චුට්ටක් විසිට් කරන්න. මොකද කොහොමද කියලා බලන්න. ඉතින් ගිහලා බලමු. ඔයගලන්වත් මම එකන් යන්න ගියපු අයත් ඇති නැති අයට පෙන්නන්න තමයි එකන් යන්නේ. ඉතින් මේක මගේ අවුට්ෆිට් එක. හොඳද? මගේ අවුට්ෆිට් එක. යමු එහෙනම් එන්න. හොඳ හුලඟක් තියෙනවා. හරිම ෂෝක්. ඇත්තටම අපිට කොළඹ වල මේ වගේ දෙයක් නම් කීයටවත් විඳින්න වෙන්නේ නැහැ. මොකද ගස්කොළ ස්වාභාවික හුලං එහෙම එක අපි කොළඹ ඉතින් ගොඩක් දුරට ඉන්නේ AC ෆෑන් එක අනික කොන්ක්‍රීට් බිල්ඩින් එක. ඒ අතින් බලද්දී ඇත්තටම ඉතින් ෂෝක්. දැන් ඉතින් ආපු ගමන් අපි වොෂ් එකක් කරන් ඊට පස්සේ චේන්ජ් කරගෙන අපි මේ හොටෙල් එක වටේ පොඩ්ඩක් එක්ස්ප්ලෝර් කරන්න යන්නේ. මොකද ගොඩක් දේවල් තියෙනවා. උගුල්ලෝ මං කිව්වට විශ්වාස කරයි දන්නේ නැහැ. අපිට more than 2 hours ගියා හොටෙල් එක එක්ස්ප්ලෝර් කරන්න. හැබැයි ඒත් මුළු ෆුල් හොටෙල් එකම නෙමෙයි. අපිට බෝට් රයිඩ් එකක් යන්න ඕන හින්දා අතරමඟ නතර කරන්න සිද්ධ වුණා. ඉතින් හැබැයි ගන්න ඕන හොඳ එක්ස්පීරියන්ස් එකක් ගත්තා. හරි ලස්සනයි. මෙන්න මේ වගේ අපිට ඕන් චිල්ලා පදින මං කිව්වා අර ට්‍රැඩිෂනල් විදියටම තනිකර විලේජ් එකක් විදියට ඒගොල්ලෝ මේ ඔක්කොම කන්ස්ට්‍රක්ට් කරලා තියෙන්නේ. ඉතින් හරිම ලස්සන හොඳ කන්සෙප්ට් එකක්. මාර ලස්සනයි. මේගොල්ලන්ට පේනවා අපි ඕන් චිලි පැද්දා. එතකොට තව ගස්කොළ පිරීලා ඒ හුළඟ අර AC ෆෑන් එකෙන් ලැබෙන හුළඟ වගේ නෙමෙයි. totally different. හරිම ෂෝක්. මේක පේනවා නේද මේ මැටි ගෙයක් වගේ. ඉතින් ඇත්තටම චූටි බබාලට හොඳයි. මොකද ගොඩාක් වෙලාවට බබාලා දැන් ඉන්න බබාලා දන්නේ නැහැ. ඒගොල්ලෝ අඩුම තරම දැකලවත් නැහැ. ඉතින් ඇත්තටම බබාලා ඉන්න අයට එම ගොඩක් හොඳයි. මේ වගේ අර ට්‍රැඩිෂනල් විදියට අපේ ශ්‍රී ලංකන් ට්‍රැඩිෂනල් විදියට මේ තියෙන සමහර තැන් වලට ගිහලා විසිට් කරලා ඒවා එක්ස්ප්ලෝර් කරලා ඒගොල්ලන්ට ඒවා පෙන්නලා එහෙම කරනවා නම් ගොඩක් හොඳයි. මොකද එතකොට මේ අපේ රටේ තියෙන සංස්කෘතිය ඇත්තටම ගිලිහියන්නේ නැහැ. අපි අතරම තියෙනවා. ඉතින් අපිටත් එහෙම ලොකුවට ඒ දේවල් එක්ස්ප්ලෝර් කරන්න බැරි වුණා පොඩි කාලේ. හැබැයි යම්තාක් දුරකට හරි අපිට මේ අතරමඟ යද්දි හරි අපේ අම්මලා තාත්තලා අපිට පෙන්නලා තියෙනවා මෙහෙමයි කියලා. දැන් ඉන්න ළමයි ඇත්තටම මං හිතන්නේ මොනරෙක්වත් දැකලා නැතුව ඇති. මොකද ඇත්තටම ඉතින් කොළඹ නම් ඉතින් මොනරෝ හැම දකින්න හරි අඩුයි. ඉතින් අනිවාර්යෙන් ඉතින් චූටි ළමයින්ට ඒ දේවල් ඔලුවට දෙන්න. එතකොට එයාලා තමයි ඒ පරම්පරාව තමයි ඉස්සරහට ඒ දේවල් අරගෙන යන්නේ. ඉතින් හරි ලස්සනයි මේ පේනවා නේද ලේක් විව් එක. මොන්නම් පුදුම විදියට ඔබ්සෙස් වෙලා හිටියේ. තාමත් එහෙමයි. ඉතින් මං හස්බන්ඩ් කිව්වේ මට ආපහු එතනට යන්න ඕනේ කියලා. අඩුම තරමේ දවස් 2-3ක්වත් ඉතින් මේ අපේ වීකෙන්ඩ් එක තමයි බැලුවේ. ඉන්න කොහෙන් එන්නනේ.
ඉතින් කොහෙ ගියවත් ඒ වගේ චූටි චූටි යාළුවෝ අපිට හම්බෙනවා. මොකද අපේ ගෙදර ඉන්නවා ගොඩාක් බලු පැටව්, බල්ලෝ, එතකොට පූස් පැටව් ඒ ඔක්කොම ඉතින් අපේ අම්මා පාරෙන් අතරමං වෙලා ඉඳලා අපි අපේ ගෙදරට හුරතලයට හදාගන්න ගත්තු අය. ඉතින් අපිටත් ඉතින් කොහේ ගියත් ඒ වගේ සතෙක් දකිද්දි ඉතින් ආදරය කරන්න හිතෙනවා ඒ වගේ චූටි චූටි යාළුවන්ට නේද? ඉතින් මේ ඇවිල්ලා ගහක් උඩ නිකන් ඒගොල්ලෝ හට් එකක් වගේ හදලා තිබ්බා. හරි ලස්සනයි. අපි ආවා මෙතන හෝටල් එකේ තියෙනවා නිකන් ගහක් උඩ වගේ මේ වගේ බෙන්චස් එකක් හදලා මම හිතලා නම නම් දන්නේ නැහැ. ඒකේ හරියටම ඉතින් හරිම ලස්සනයි. කුලංග මේ බලන්න මේ ගස්වල මේ පාට්ටේ මෙන්න මේ වගේ නිකන් අර කොටලා වගේ තියෙනවා. ඉතින් බලන්නකො මුළු ලේක් එකම හරිම ලස්සනට පේනවා. මම හිතන්නේ රෑට ලයිට්ස් උත් දාන්නද කොහෙද මේ වල මේ ලෑම්ප්ස් ඒවා තියෙනවා. ලැන්ටර්න්ස්. දැක්කා නේද හුළඟට ඒ ගස් හෙලවෙද්දි තියෙන සද්දේ කනට කොච්චර මේහෙද. ඉතින් දැක්කනේ මේ හෝටල් එකේ සරවුන්ඩින් එක කොහොමද කියලා හරිම ලස්සනයි නේද. ඉතින් පූල්ස් දෙකක් තිබ්බා. මේ එක පූල් එකක් තව පූල් එකක් තියෙන එක මං ඉස්සරහට පෙන්නන්නම්. මෙන්න මේ වගේ අපි ඉතින් ඇවිදගෙන ගියා. ෆැමිලිස් වලට ඒගොල්ලන් ඉන්න පුළුවන් විදිහට ලොජ් වගේ තිබ්බා. එතකොට තව රූම්ස් වෙනම තිබ්බා. සිංගල් රූම්ස් ඒ වගේ ඒගොල්ලන්ගේ එක කැටගරිස් තිබ්බා. ඉතින් හරිම ලස්සනයි. මාර්කේ ෆැමිලි වලටත් ඇවිල්ලා ඉන්න පුළුවන්. කියන්නේ ඒගොල්ලන්ගේ ස්ටේ එකටත් තනිකරම නිකන් ලොජ් වගේ තියෙනවා. ඒ කියන්නේ ඒක නිකන් ෆුල් විලා එකක් වගේ. ඉතින් හරි ෂෝක්. ඉතින් කොළ පාට ඇස් වලට මේ වගේ ලස්සනක් දෙන මේ දේවල් ඇත්තටම එක්ස්ප්ලෝර් කරන්න මායි හස්බන්ඩ් උයි නම් හරිම කැමතියි. දැන් වෙලාව ඇති 5ට විතර. අපි දැන් බෝට් රයිඩ් එකක් යනවා 5යි කාලෙට විතර. තාම අවුවයි. මම හරිම ඔබ්සෙස්ඩ් මේ හෝටල් එකත් එක්ක. මොකද හරිම ලස්සනයි, මාර ස්පේෂියස්. අනික මේ එන්වයරන්මන්ට් එක, මේ වයිබ් එක හරිම කාම්. ඕගලන්ට ඇහෙනවා ඇති හුළඟ ඒක කනට දැනෙති පුදුමාකාර සැනසීමක් තියෙන්නේ. ඉතින් අපිට කොළඹ වල ගන්න බැරි හොඳ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. තව හොටෙල්ස් තියෙනවා මේ වගේම. ඉතින් ඒ වුණාට අර මට කියන්න තේරෙන්නේ නැහැ. ඉතින් හරිම ලස්සනයි. ගිය සැරේ අපි කණ්ඩලම ගියා. ඒ ගියාමත් එහෙම තමයි හරිම කාම් වයිබ් එකක් තිබේ. ඒ හින්දා ඉතින් මන් දන්නේ මායි හස්බන්ඩ්ුයි දඹුල්ලම තමයි තෝරගන්නේ. ගොඩක් කලාවට හිතන්නේ නැතුවම දඹුල්ලෙන් අපිට හොටෙල්ස් හම්බෙනවා. ඉතින් බලමු. මහන්සිය ගොඩක් ඇවිද්දා. මොකද ඊළඟට කරන්නේ 6:30 අපිට ඩිනර් එක තියෙනවා. ඉතින් අද ඩයට් එක කට් වෙනවා. බලමු මොනවද කරන්න කියලා. සෙටම් අපි දැන් යනවා බෝට් රයිඩ් එකට. යන් ලස්සනයි කියලා කිව්වා. කොහොමද දන්නේ? බලමු.
ඉතින් මේක ඇත්තටම හබරන වැව. මේක හරිම ලස්සනයි. මේ වෙලාවේ ඇත්තටම අපි ගියේ 5යි 10ට විතර. ඉර බැහැගෙන යන වෙලාවේ හැමදේම අපි හොඳටම දැක්කා. හරිම ලස්සනයි. ඒ විතරක් නෙමෙයි අපි පැඩ්ලිනුත් කරා. දන්නේ නැහැ. උනාට නිකන් අපිට ෆොටෝස් වීඩියෝස් ටිකක් ගන්න ඕනින්ද. ඉතින් ඇත්තටම මෙතනට එන්න පුළුවන් ගෙස්ලාට විතරයිලු. පිටින් කාටවත් එන්න බෑලු මේ මලක්වත් නෙලා ගන්න. ඉතින් ඒකයි එච්චරම ලොකු ඒ මල් එච්චරම සුවඳයි. අපි මේ කොළඹ හරි වෙන කොහෙන් හරි පන්සල් වලින් ගන්න පන්සල් ළඟින් ගන්න ඒ නිල් මානෙල් මල් වගේ නෙමෙයි. හරිම ලොකු හරිම සුදු මේ සුවඳයි. ඒ වගේම තමයි මේ නෙළුම් මලුත් හරිම සුවඳයි. ඉතින් ඇත්තටම මහා පුදුමාකාර ලස්සනක් තියෙන මෙතනට ගියම අපි වෙනම තැනකට එකන් යනවා වගේ. ස්පෙෂලි ගොඩක් කොළඹ ජීවත් වෙන අපි වගේ අයට මේවා ඇත්තටම ඉතින් ලොකු දේවල්. බලන ඔයාලා හිතන්න එපා මේවා ඉතින් ලොකු දේවල්ද කියලා. ඉතින් මට ඇත්තටම මේක ලොකු දෙයක්. මොකද කොළඹ මේවා දකිනවා හරිම දුර්ලභයි. ඉතින් ඒ හින්දා හරිම ආසයි මම. අනික මේ නේචර් කියන එකට මම පුදුමාකාර තරම් ආස කෙනෙක්. ඉතින් මේගොල්ලෝ මෙතන අපිට එතනින්ම මල් නෙලලා බොකේ එකකුයි ඊට පස්සේ ලස්සන මාලෙකුයි හදලා දුන්නා. ඉතින් හරිම ලස්සන ඇත්තටම මාරම එක්ස්පීරියන්සස් වගේක් අපි ඇත්තටම ගත්තේ මායි හස්බන්ඩ්ුයි. ඉතින් මගේ හස්බන්ඩ් තමයි මම ඒකට ගොඩාක් ස්තුතිවන්ත වෙන්න ඕනේ. මොකද මේ වගේ හරි අමුතු එක්ස්පීරියන්ස් මට ලබා ගන්න සැලසුවට. ඉතින් පේනවා නේද මේ ලස්සන මේ මලේ පාට බලන්න ලොකු බලන්න. දැන් මේ වීඩියෝ එකකින් ඔයගලන්ට පේනවා වගේ නෙමෙයි ළඟට හරිම ලස්සනයි ළමයි. මේ පේනවා නේද මගේ මූණත් එක්ක එළිය වැටුණා ඒ මල ගත්තට පස්සේ. ඉතින් එච්චරටම හරිම ලස්සනයි මේ ස්වභාව සෞන්දර්යය. මේ පේනවා නේද තනිකරම නිල් මල් යායක් තියෙන්නේ. ඉතින් ඒක නම් වචන වලින් කියලා නිම කරන්න බෑ ඇත්තටම. ඉතින් කාර්යබහුල ලයිෆ් එකක් ගෙවන අපිට ඇත්තටම මේවා නම් මාරම දේවල් මාරම කියන්න තේරෙන්නේ නැහැ ඇත්තටම. හේතුව ඔගොල්ලෝ කියන්නේ මේ මෙතනින් අපි මේ ගන්න එක්ස්පීරියන්ස් ගද්දී අපිට ඒ ඇහෙන සද්ද පවා තනිකරම අර ස්වාභාවික සහ ස්වභාව ධර්මය විසින් ඒ එන්වයරන්මන්ට් එක විසින් අපිට ඒ පරිසරය විසින් අපිට ලබා දුන දේවල්. ඔයා කියන්නේ එක වාහනයක සද්දයක් නැහැ. එක රෝදවල සද්ද මේ දුම එතකොට මේ කොළඹ මේ පොලියුට් වෙලා තියෙන මේ එන්වයරන්මන්ට් එක තියනවා නේද? අන්න ඒක චුට්ටක්වත් ඇත්තටම මේ ගම්වල නැහැ. පොලියුෂන් කියන එක ගොඩාක් අඩුයි. හේතුව ඒගොල්ලෝ ගොඩාක් නේචර් එකත් එක්ක යන හින්දා පොලියුට් වෙලා තියෙන ඒවත් තියෙනවා. නමුත් ගොඩාක් දුරට පොලියුෂන් කියන එක ඇත්තට මේ දුර ගම්වල ගොඩාක් අඩුයි. ඉතින් ඇත්තට මේ අපේ පරිසර රැක ගන්න ඔයාලටත් මම කියන්නේ කොහේ හරි මේ වගේ ඔයගොල්ලෝ එක්ස්ප්ලෝර් කරන්න යනවා නම් travel කරනවා නම් ඒ යන දෙයින් ඒ අවශ්‍ය දේ විතරක් ගන්න. ඒ කියන්නේ ඔයාලා එක්ස්පීරියන්ස් එක ඒ අලුත් අලුත් වෙනසක් එතකොට ඒ ලස්සන දේවල් බලන්න ඒව රස විඳින්න. ඒට එහායින් ඔයගොල්ලෝ මේවා විනාශ කරන්න එපා. ඒ කියන්නේ පොලියුට් කරන්න එපා. මොකද මේ එන්වයරන්මන්ට් පොලියුෂන් කියන එක දැන් ගොඩාක් තියෙනවා. වාතය එතකොට අපේ මේ පරිසරය ගොඩාක් විනාශලා තියෙනවා. මොකද මේ එයාර් පොලියුෂන් එතකොට වෝටර් පොලියුෂන් එතකොට සොයිල් පොලියුෂන් ඊපස්සේ නොයිස් පොලියුෂන්
ඊට පස්සේ ලයිට් පොලියුෂන් මේ වගේ ගොඩාක් පරිසරය විනාශ වෙන මේ කියන කැටගරීස් 5 නිසා තියන හැම තැනම පිරිසිදුව ඒවා ඒ විදිහටම ආරක්ෂා කරලා පරිස්සමින් ආයි ඔයාලගේ ගෙවල් වලට යන්න. කිසිම දෙයක් කවදාවත් විනාශ ගන්න එපා. කන කෑම එකේ කොලයක් තියා අඩුම තරමේ චුයින්ගම් එකක්වත් බිම දාන්න එපා. මේ බලන්නකො මේ උකුසු පවුලක් ඉන්නලු ලොකු කූඩුවක් මෙතන තියෙනවා. යාලා අවුරුද්දක් තිස්සේ ඉඳලා මේ උකුස්සා තමන්ගේ පැටවුන්ට මේ කූඩුව හදනවලු. මේ මෙහෙම දැක්කට හරිම ලොකුයි ඇත්තටම. ඉතින් මේ පේනවා නේද මේවා ඇත්තටම දැක ගන්න බැරි දේවල් නේ. සමහරවිට ඔයාලත් දැකලා නැති ඇති. මේ කකුල් දෙක මන් දාගෙන ගියා. පොඩ්ඩක් හරිම සනීපයි වතුර ඇත්තටම. මන්නම් හරිම ආසයි ඇත්තටම ගම්වල ඉන්න මේ එක්ස්පීරියන්ස් එක තියෙන අය හරිම වාසනාවන්තයි ඒ අතින්. ඉතින් ඇත්තටම මම මේ ගත්ත එක්ස්පීරියන්ස් එක දැකලා නැති ඔයාලටත් මට පෙන්වන්න ඕන වුණා. ඒකයි ෂෙයා කළේ. බෝට් රයිඩ් එක ගියා. මේ වගේ ලස්සන ෆ්ලවර් බොකේ එකක් හම්බුණා. මාලයක් හම්බුණා. හරිම ෂෝක් එක්ස්පීරියන්ස් එකක්. ඉතින් හරිම ලස්සනයි. මම ඔයගලන්ට පෙන්නන්නම් බෝට් රයිඩ් එක යන අතරතුර ගත්තු වීඩියෝස් ටික. ඉතින් මට මේ මල් ටික අපේ අම්මට දෙන්න ඕන නා. එහෙනම් මම පොඩක් පච්චරේ දාලා තිබ්බා. අපි දැන් යනවා ඩිනර් ගන්න. බලමු මොනවාද ඩිනර් වලට තියෙන කියලා. ඉතින් අපි ඩිනර් ගන්න ගියා. ඇත්තටම අපි චුට්ටක් කලින් ගියා. මතන 7 වගේ තමයි තිබ්බේ. අපි 6:45 විතර වගේ ගියා. 7:15 වගේ වුණා. ඉතින් හරි ලස්සනයි වෙලාවෙත් හරිම කාම්. මේ ඔයගලන්ට පේනවා ඇති මේ පේනවද මේ රෑ ඒ පේන කලර්ස් අර අහසේ පාටයි ඊට පස්සේ ලයිට්ස් වලයි ගස් කොළ වලයි හරිම ලස්සනයි. ඉතින් ඇත්තටම මාරම ලස්සනයි. මේ පූල් එකත් හරිම ලස්සනට පෙනුණා. රෑට ගොඩක් ලස්සනට පෙනුණා. අනික මේ අර සද්ද බද්ද එහෙම ගොඩාක් අඩුයි. ලොං ලයිව් මියුසික් ප්ලේ කරා. ඒකත් හරිම කාම් මියුසික් තමයි ඒගොල්ලෝ ප්ලේ කරේ. ඉතින් ඇත්තටම එදා මාර ක්‍රවුඩඩ්. ගොඩාක් කට්ටිය හිටියා. ගොඩාක් ෆොරිනර්ස්ලා ඊට පස්සේ ලෝකල් අය ඒ වගේ ජාති දෙකෙම හිටියා. ඉතින් ගොඩාක් හොඳ කෑම තිබ්බා. ලොකු වෙරයිටි එකක් තිබ්බා. හරිම රහයි. හැම එකක්ම ඒ කියන්නේ හැම ටේස්ට් එකක්ම ඩිෆරන්ට් ටේස්ට් තිබ්බේ. ඉතින් ඇත්තටම මාරම රහයි කෑම. ඉතින් සිනමන් කෑම කොහොමත් රහයිනේ. අනික ඒගොල්ලන්ගේ ස්පයිසස් වල එහෙම ෆ්ලේවර්ස් එහෙම හොඳට තිබ්බා. ඉතින් මම ඔයගලන්ට පොඩක් වීඩියෝ කරගත්තා මේ මොනවාද තියෙන කෑම ටික කියලා පෙන්වන්න එදා. ඉතින් බන්ස් තිබ්බා. කියන්නේ බන් කෝන් එකක්, ඊට පස්සේ සලාඩ් කෝන් එකක්. ඊට පස්සේ තිබ්බා මේන් කෝසස් වලට බිරියානි, ඊළඟට ස්ටීම් රයිස්, ඊට පස්සේ පාස්ටා ලයිව් ස්ටේෂන් එකකුත් තිබ්බා වෙනම. ඊට පස්සේ සීෆුඩ් ග්‍රිල් ඩිෂ් එකක් තිබ්බා. ඊළඟට නූඩල්ස් නම් මම ආස නැහැ. මගේ හස්බන්ඩ්ගේ ෆේවරිට්. ඊළඟට බොයිල්ඩ් වෙජිටබල්ස් තිබ්බා. ඊට පස්සේ ෆ්‍රයිඩ් වෙජිටබල්ස් තිබ්බා. ඊළඟට හොපර්ස් තිබ්බා. ඊට පස්සේ චිකන් තිබ්බා. තව ඒ වගේ ගොඩාක් කොත්තු තිබ්බා. කොත්තු ජාති 3ක් තිබ්බා. වෙජිටබල් කොත්තු, එග් කොත්තු, and chicken කොත්තු. ඒ වගේ ගොඩාක් ලොකු වැරයිටි එකක් තිබ්බා. ඉතින් හරිම රසට තිබ්බා කෑම ටික ඔක්කොම. ඉතින් හැම එකකින්ම අපි පොඩ ගත්තා. try out කරන්න නේද කොහොමද already try out කරලා තින්නේ. හැබැයි මට ඕන වුණා මේ මිග්ලාන්ගේ මේ ටේස්ටුත් අර අපි කොලම්බෝ වල කන වගේමද තියෙන්නේ කියලා. ඒ වගේම තමයි. ඊළඟට පෝක් කොහෙද තිබ්බා. ඉතින් ඒ වගේ ගොඩක් තිබ්බා. ඉතින් අපි නම් පෝක් කන්න නැහැ. ඉතින් ඒ වගේ ගොඩක් කෑම තිබ්බා. ඉතින් ඔයගොල්ලෝ දැන් මේක බලලා කෙලගෙලින්න හැම පාහරිද? ඩයට් එකේ නම් ඉන්නේ. කොච්චර ඕක දැක්කත් කොහොම හරි ඒක හිත හදාගෙන මම මහත කාලේ හැමයි ඕන තරම් එළියට හස්බන්ඩ් මාව කන්න, කියන්නේ යාටත් කන්න ඕන නම් එක්කන් යනවා. හැබැයි මේ වඩේ එක ඉන්න චුට්ටක් මේ වඩේ එක හරිම රහයි. පරිප්පු වඩේ මෝර රහයි. අපි දෙන දෙපාරක්ම සර්ව් කරගත්තා. ඊළඟට මේ සෑන්ඩ්විච් එක පුල් සම්බල් and cheese. ඒක මාරම රහයි. ඉතින් කියන්නේ
මම මහත කාලේ ඉතින් හස්බන්ඩ් එහෙම කන්නේ මාව එක්කන් ගියා. මම කන්නේ නැහැ ඇත්තටම මොන හරි ඩයට් ෆුඩ් එකක් ගන්නවා. ඉතින් දැන් නම් ඉතින් ඇඟ කෙට්ටු වෙලා ඉඳලා ඉතින් මේ වගේ එළියට ගියාම කනවා. දැන් ඉතින් මගේ ගානට මගේ weight එකට මම ඇවිල්ලානේ තියෙන්නේ. ඉතින් ඒ හින්දා නැතු ඔයාලා තමන්ගේ ශරීරය අඩු කරගන්නකම් මේ දේවල් වලට යන්න එපා. අයියෝ මාසෙට සැරේනේ කියලා හිතන්න එපා. ඇඟ අඩු කරගත්ත පස්සේ මේන්ටේන් කරන කාලෙදි මේ වගේ ඉඳලා හිටලා කන්න පුළුවන්. ඉතින් ඒකට ඉක්මනටම ඇඟ අඩු කරගන්න. ඒක ඔයාලා ගතේ තියෙන්නේ කැපවීම තියනවා නම් ඉක්මනටම කරගන්න පුළුවන්. ඉතින් මං කොහෙ ගියත් හරි ආසයි ආප්ප කන්න. පුදුම ආසාවක් තියෙන. ඉතින් ආප්ප කන්න අපේ අම්මා ගෙදර රහට හදනවා. ඒත් මට ඒ පිස්සුව එළියට ගියත් මං කනවා. ඉතින් මේ විදියට කෑම try out කරා. මෙතන බිරියානි එකක් මම බිරියානි තිබා එකෙන් චුට්ටක් ගත්තා. හැබැයි ඉතින් අපේ අම්මගේ බිරියානි එක වගේ නම් චුට්ටක් වань. එයාගේ ළඟට ලං කරන්නවත් බෑ. වැඩේ කියන්නේ අපි හොටෙල් එකේ ඉඳලා චෙක් අවුට් වෙලා ගෙදර යද්දිම අම්මා කෝල් කළා කිව්වා බිරියානි හදලා තිනවා කියලා. ඉතින් කොහොම යාට ඒක තේරුණාද දන්නෙත් නැහැ. මම නිකන් හිතුවා නේ තිබ්බන. මොකද ගිය අවුරුද්දේ අපි ට්‍රිප් එක ඉවර වෙලා ගෙදර යද්දී අම්මා බිරියානි හැදුවේ මුකුත් අතරමඟ කන්න එපා කිව්වා බිරියානි කන්න ඕනි කියලා. ඉතින් අපි ඒක මං හස්බන්ඩ් කිය යද්දිම අම්මා මට කෝල් කරා මෙහෙම බිරියානි හදලා තියෙනවා හැම කියලා. ඉතින් බලන්න නේද ඒකත් ඉතින් එහෙම තමයි නේද අපි හිතන දේවල් අපේ අම්මලාට ඉක්මනටම දැනෙනවා ඉතින් නේද අම්මනේ. ඉතින් ඇත්තට අම්මගේ බිරියානි කරනම් ඉතින් ගහන්න කොහෙවත් බිරියානි කන්නේ වෙන්න මේ තවත් යාළුවෙක් පූස් පැටියේ. ඉතින් යාටත් හොඳටම බඩගින්නේ හිටියේ. මම ඉතින් හොරෙන් කොහොමාරි මම ගත්ත චිකන් ප්‍රෝන්ස් ඒ වගේ කෑම ටිකක් යාටත් දුන්නා පවුනේ. ඉතින් මේ ඇවිල්ලා ඊළඟේ ඩිසර්ට් කෝන් එක ෆෘට්ස් තිබ්බා. ඊළඟට කේක් කැරමල් පුඩින් මූස් මේ ජෙලි අයිස්ක්‍රීම් ගොඩක් තිබ්බා. ඉතින් ඊයේ රෑ ඩිනර් එකෙන් පස්සේ හොඳට නිින්ද ගියා. දැන් ඉතින් අපි බ්‍රෙක්ෆාස්ට් එක ගන්න යන්නේ 7:00 වෙලාව. 6:00ට ස්ටාර්ට් කරනවා. බලමු උදේ හරිම ලස්සනයි. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. ලේක් එකයි එතකොට මේ ගස් කොළ ඒවත් එක මේ එන්වයරන්මන්ට් එක හරිම කාම්. හරිම නිකන් නිවිච්ච හැඟීමක් ඇති වෙන්නේ. ඉතින් ගිහින් බලමු බ්‍රෙක්ෆාස්ට් එකට මොනවද තියෙන්නේ කියලා ස්ටාර්ට් යන්න. පේනවද ඔයගලන්ට මම මේ සද්දේ මේ විදිහටම එඩිට් කරන්න නැතුව මේ අහන්න දෙන්නේ. ඉතින් මේක ඇත්තට බිම්මලක් හරි අමුතුයි. ඔයාලව මතක් කළා මං ගත්තා ඔයාලටත් පෙන්නන්න. ඉතින් බ්‍රෙක්ෆාස්ට් එක මේ ඇත්තටම ඩිනර් එක එතනින් එහාට අපි රෑ හොඳටම කාලා වැඩි වෙලා නිින්ද ගියා. එතනින් එහාට මට අතරම වීඩියෝ කරන්නත් අමතක වුණා. ඒකට sorry. ඉතින් උදේ මෙන්න මේ වගේ තිබ්බා baked beans, tomato නිකන් fry කරලා වගේ. ඊළඟට sausages, chicken, bacon එතකොට එදත් pork එහෙම තිබ්බා. ඊට පස්සේ sandwiches තිබ්බා, butter cheese, ham, marmite, jam, ඊළඟට මේ වගේ potato wedges තිබ්බා. ඊළඟට boiled eggs තිබ්බා. එතකොට steamed rice තිබ්බා. ඒවත් එක්ක කන්න ඔය මැල්ලුම්, පරිප්පු ඒ වගේ ඒවත් තිබ්බා. ඒ කියන්නේ ශ්‍රී ලංකන් corn එකක් තිබ්බා. ඊළඟට තිබ්බා string hoppers with chicken curry, ඊළඟට fish curry එහෙම එදාත් hoppers තිබ්බා. ඊට පස්සේ දෝස තිබ්බා, වඩ උළුඳු වඩ තිබ්බා. මේ වගේ ලොකු variety එකක් තිබ්බා. ඉතින් හැම එකකෙම එදත් චුට්ට කෑවා. බ්‍රෙක්ෆාස්ට් එකෙන් සාමාන්‍යයෙන් උගුළු කියනවා නම් පොල් රොටි තිබ්බා. තෝස ගත්තේ නෑ. මොකද තෝස එකත් මම අපේ අම්මගේ තෝසකට තමයි ආස කොහෙන් කෑවත්. එයාගේ තෝස තමයි රහම. ඉතින් එයා ඩයට් තෝස හදනවා. ඊට පස්සේ normal තෝස එක හදනවා. ඉතින් එයාගේ තෝසකට ගහන්න තෝස නෑ මට නම්. ඉතින් ඒ හින්දා ගත්තේ නෑ. හස්බන්ඩ් ගත්තේ නෑ. එයා කිව්වොත් ඉතින් අපේ අම්මගේ තෝසෙයි බිරියානි එක තරම් කොහෙවත් නැහැ කියලා. එයා ගත්තෙත් නෑ. ඊට පස්සේ මේ වගේ සීරියල්ස් තිබ්බා. හස්බන්ඩ් try out කරා. මම නම් ආස නෑ අතරම කිරි වලට. ඊට පස්සේ මේ donuts, ඊට පස්සේ cinnamon rolls,
ඊළඟට croissant තිබ්බා, chocolate butter croissant එක තිබ්බා. ඊළඟට sausage buns තිබ්බා. ඊළඟට muffins ඒ වගේ ඉතින් ගොඩක් තිබ්බා. මේ වගේ pickles වර්ගත් තිබ්බා. මම නම් ගත්තේ නැහැ මොකද husband මට කන්න දෙන්නේ නැහැ සැරයි කියලා. මේ තියෙන ශ්‍රී ලංකන් corn එකේ මම කිව්වේ එක තිබ්බ සම්බෝල අනම්මනම් ඉතින් තිබ්බා chicken fish yellow rice උත් තිබ්බා. ඉතින් ගොඩාක් ලොකු variety එකක් තිබ්බා. දැන් මට මේවා දකිද්දිත් කටට කෙලෙනවා. මොකද මම මේ week එකේ diet week එකක්. ඉතින් අපේ අම්මා මේවා හැදුවත් මං අම්මයි ගෙදරටත් යන්නේ නැහැ කියලා හිතාගත්තා. මොකද ස්කෑම් සුවඳ එද්දි මම rice and curry කියන addicted මොනවා තිබ්බත් මට වැඩක් නැහැ rice and curry වගේ. මම කිසිම දෙයකට කැමති නැහැ. ඉතින් ඒ හින්දා මේ week එකම ඉතින් diet. ඔන්න ඔයගොල්ලෝ ඒ වගේ මොන හරි cheat කරොත් ඊළඟ දවස් දෙක තුන හරි ඔයගලන්ට පුළුවන් විදිහට පොඩ්ඩක් කෑම අඩු කරලා ඉන්න. එතකොට ආපහු ඇඟ බහිනවා. ඉතින් ඇත්තට මේ වගේ ෆෘට්ස් ඔක්කොම තිබ්බා. ඉතින් අපි දැන් ඉතින් හොඳට රහ කර කන මොමන්ට් එක. ඉතින් හොඳ රහට මං හරි මාසයි රහට කන්න. මොකද අපේ අම්මා පොඩි කාලේ ඉඳන් හරිම රහට කෑම හදනවා. යාගේ කෑම තරම් රස කිසිම කෑමක් නැහැ මට නම්. तुम ही प्यार में ඉතින් ඒකයි. होंगो प्यारते हैं आज प्यार हो तो तुम सिनेमन करता है जाऊंगा इंडियन कपल है Kadul lake so it's very beautiful කඩවලු කේ කරතා. දැන් කාලා රූම් එකට යනවා. මේ පේනවනේ මට කාලා වැඩිලා මෙයාගේ ලැන්ග්වේජ් එකත් මට අමතකලා උරු භාෂා කියනවා. මේ අනගා මේ බලන්නකො මේ වඳුරු පැන්ෂෝ දෙන්න කරන දේවල් ටික. හනේ කොහමදිනා. දැන් හස්බන්ඩ් පූල් එකට යන ගමන් මම නම් අද යන්නේ නැහැ. හේතුව මේ මාර අවුවක් තියෙන්නේ. මේ අවුවේ ගියා නම් එහෙම කර කොට්ටක් යන්න වෙන්නේ. මේ මම රෙඩි වුණා චෙක් අවුට් වෙන්නත් එක්කම. ඉතින් බලමු. දැන් අපි බ්‍රෙක්ෆාස්ට් ගත්තා. ලන්ච් ගත්තේ නැහැ. ලන්ච් ගන්න ඇත්තටම බඩේ කිසිම ඉඩක් නැහැ. ඉතින් ඒ හින්දා බලමු. stay tuned. මොන ටිකක් මහතට වගේ පේනවා මේ ඇඟනම් මහත නැහැ. ඕන චුට්ටක් අර ප්ලම්පි වෙලා වගේ මට සාමාන්‍ය එහෙම තියෙනවා මේ කේටරින් පිට වෙන කොහරි යද්දි එක්ක හැම යනවා එහෙම නැත්නම් ප්ලම්ප් වෙලා වගේ ෆෝම් වෙලා වගේ පේනවා. එහෙම. හැබැයි ඉතින් මගේ ලෝකෙට ආසයි. හොඳද නිකන් අර ඕන නිකන් අර හරි නිකන් මේ මනස්කිරියක් වගේ නේ. ඉතින් හස්බන්ඩ් ඉතින් පූල් එකට යනවා කිව්වා. ඉතින් මම නම් ගියේ නෑ. ඇත්තටම මාර අවුවත් මම හිතන්නේ 11ට වගේ ඇති. ක්ලෝරිනු යවුවත් එක ඊට පස්සේ හොඳටම කරකොට්ටම් වෙයි. ඒ හින්දා මට එහෙම යන්න වෙලේ ආසාව තිබෙනවා. මොකද මාර අවුවත් ඒ වෙයි. ඉතින් මම ඉතින් බලාගෙන හිටියා. ඉතින් යා මෙහෙම පූල් එකට වෙලා මොකද කරන්නේ කියලා. ඉතින් wave of the day වගේ ඉතින් මං යාව ඉතින් බල හිටියා. ඉතින් එතන කට්ටියත් ඉතින් හැබැයි ඉතින් ඒ වෙලේ ගොඩක් හිටියා. ගොඩක් ෆොරිනර්ස්ලා හැම ස්විම් කරන්න අවිල්ලා හිටියා. ඉතින් ආලා නම් ආසයිනේ ටෑන් ස්කින් එකට. ඉතින් අපි නම් ඉතින් ඒක චුට්ටක් බයයිනේ නේද? කාලු වුණොත් ඉවරයි. ඉතින් තවත් කාලු වෙලා යනවා වගේ එන්නේ. ඉතින් හැමත් පරිසම් කරන්න ඕනේ ඉතින් නේද? මට සන්ස්ක්‍රීන් උත් ගේන්න බැරි වුණා. ඒ හින්දා ගියේ නැත්තේ. කොහොම හරි මම පොඩක් තින් සෙරප්පු දෙකක් ගාලා මෙහෙම මේ තනකොළ ගොඩේ ඇවිද්දා. කකුලට මෝඩ නිත හොසොයි. ඉතින් මම මේම හැමක් ස්විං එක රිලැක්ස් වෙලා හිටියා. ඒකත් ඉතින් වෙනම එක්ස්පීරියන්ස් එක. හරි ෂෝක් නින්ද යනවා ඇත්තටම. මොකද ඉතින් හස්බන්ඩ් ස්විම් කරනකන් ඉතින් මමත් මොකක් හරි දෙයක් කරන්න බෑ නේද? හයි. අද අපි ඉතින් චෙක් අවුට් වෙනවා. හරිම ඉතින් දුකයි. මොකද මේ හරිම ලස්සන තැනක්. ඉතින් හොඳටම හිතට ඇල්ලුවා අපි දෙන්නට. ඉතින් හම්බ වෙනවා කියලා බලාපොරොත්තු වෙමින් ඉතින් අපි යනවා.
let's go home today. ඔයාට මේ එක්ස්පීරියන්ස් එක ගැන මොනවද හිතෙන්නේ? හොඳයි නේ. කැම්ප් බීම. ආසයිද මේ එන්වයරන්මන්ට් එකට වායුත් එක්ක. ඔව් හරි ලස්සනයි. ඇත්තටම හරිම ක්ලීන්. කෑමත් එමය හරිම රහයි. සිනමන් කෑම ගැන ඉතින් කියන්න දෙයක් නැහැනේ. ඉතින් ඔයාලට ඇවිල්ලා ඇති. ඒ වුණාට කිය නැති අයට තමයි මම මේක පෙන්නන්නේ. අපේ යාළුවා ඉන්නාර අර ගහ උඩක් ඉන්නාර. So this is the last time I'm showing you the pool of Haberna village by Cinnamon. ඉතින් මම යන්නේ ඉස්සලායි පෙන්නලා ඔයගලන්ට යමු කියලා හිතුවා. මේ කලර්ස් ටික පේනා නේද? කලර් කම්බිනේෂන් එක හරිම ලස්සනයි. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලට වෙලාවක් තිබ්බොත් ගිහින් එන්න. ඉතින් මේ අපි දෙන්න. අපි දැන් චෙක් අවුට් කරනවා. ඉතින් මේ විදිහට තමයි අපේ මේ ඇනුවල් අපි දෙන්න හස්බන්ඩ්ගේ මගේ ඇනුවල් ට්‍රිප් එක ගෙවුනේ. ඉතින් ඊළඟ වීඩියෝ එක එනකම් පරිස්සමින් සතුටින් ඉන්න බයි. ඊයේ මම හම්බෙච්ච නෙළුම් මල් ටික නිල් මාන. ඉතින් තාමත් එල්ගෙනම තියෙනවා. ගෙදර අරන් යන බලමු ගෙදර ගිහලා කොහොමද වෙන්නේ කියලා. ඉතින් ඒක කරන් යන පරිස්සමින් සතුටින් ඉන්න බයි. එහෙම කිව්වට ඉවර නැහැ. ඉතින් අපි දැන් එක්සයිට් වෙන ගමනුත් මම ඔයගලන්ට පොඩ්ඩක් ඒ පාත් එක පෙන්නන්නම්. ලස්සනයි, හරිම ලස්සනයි දෙපැත්තම ගස්. ඉතින් ඉවර කරේ නැති වෙන හේතුව තමයි ගෙවල් වලට එළවලු, මීකිරි, එතකොට පැණි, එතකොට පළතුරු අරන් යන සිරිතක් තියෙනවානේ. ඔයාලගේ ගෙවල්ලත් ඇති. අන්න ඒ සිරිත කරන්න ඕනනේ හරියට. අන්න ඒ හින්දා තමයි ඉවර කරේ නැත්තේ. මට ඔයගලන්ට ඒ ස්ටොප්ස් වලිනුත් අපි මොනවද ගත්තේ කියලා පෙන්වන්න ඕන වුණේ හින්දා. ඉතින් thank you and bye Haberna village by Cinnamon until next time. ඉතින් ඔන්න ඔහොම කියලා දුකින් වුණාත් ඉතින් ගෙදර යනවා දැන්. දුකින් නෙමෙයි ඉතින් ගෙදර යන්නේ සතුටින් නේද? හරි ඉතින් මෙන්න මෙතන කොමඩු තිබ්බා. මේ කහපාට කොමඩු ගොඩක් වෛරල් වෙලා තිබ්බා. හැබැයි ඒ කාලේ මට ගන්න විදිහක් තිබෙන්නේ නැහැ. ගන්න විදිහක් තිබෙන්නේ නැහැ කියන්නේ මට මේ හම්බුනේ නැහැ. ඉතින් කොමරි ඒවත් ගාරගත්තා. හස්බන්ඩ් අරන් දුන්නා. රතු එකනොත් ගාතට සැලවලු ගත්තා. ඊට පස්සේ මේකෙදි සාමාන්‍යයෙන් මේ අපි ගන්න NLDB එකෙන් ගිය අවුරුදු වලම හැබැයි මේ සැරේ ඒවා ඩේට්ස් එහෙම ගොඩක් ඒ කියන්නේ එක්ස්පයර්ඩ් සමහර ඩේට්ස් ගොඩක් ළඟ හින්දා ගත්තේ නැහැ. අපි යන ගමන් මෙන්න මේ මෙතනින් ගත්තා. ඉතින් හරිම ෂෝක්. අපි ගත්තේ පොල් පැණි. ඒ ආන්ටිත් හරිම හොඳයි. යා කිව්වා මේ මොකද කිතොල් පැණි වලට සීනි මික්ස් කරලා තියෙන කියලා. හැබැයි පොල් පැණි වලට මික්ස් කරලා නැහැ කිව්වා. ඉතින් අපි පොල් පැණි උයි මීකිරියුයි ගත්තා මෙතනින්. ඉතින් ඔන්න ওই විදිහට හරිම ලස්සන දවස් දෙකක් අපි දෙන්නගේ ජීවිතෙන් අපි ගෙව්වා. ඉතින් කාර්ය බහුල ඔයාලටත් මම කියන්නේ අනිවාර්යයෙන්ම තමන්ට පුංචි වෙලාවක් තියාගෙන දුර යන්න ඕනේ නැහැ. ආදර කරන අයත් එක්ක ගත කරන්න. පොඩ්ඩක් නිදහස් වෙන්න, පොඩ්ඩක් කොළඹින් චුට්ටක් එළියට ඇතුළට යන්න. කොළඹින් එළියට එන්න sorry. ඉල පොඩ්ඩක් ඒ වාතය, ඒ පිරිසිදු වාතය, ජලය, ඒ හුළඟ පොඩ්ඩක් ඉතින් විඳින්න නේද? ඉතින් හරි කොහොම හරි අපි හයිවේ එකෙන් ඇවිල්ලා ඊට පස්සේ මේ සීදුව හරියේ මම එදා දැක්කා ත්‍රිපෝෂ අවුට්ලට් එක නෙමෙයි මම හිතන්නේ ඒගොල්ලන්ගේ ෆැක්ටරි එකත් එතනමයි තියෙන්නේ. දැන් ඒක සුපෝෂ වෙලානේ. ඉතින් ත්‍රිපෝෂ කියන්නේ මම පොඩි කාලේ මෝර ආස කෑම කාලත් එහෙම නැති. ත්‍රිපෝෂ වල රහ ඇත්තම සමපෝෂ වල නැහැ. සමපෝෂ වල වෙනම රහක්, ත්‍රිපෝෂ වල වෙනම රහක්. හැබැයි ත්‍රිපෝෂ කියන්නේ මෝරම රහයි. ඒ අතින් ගොඩක් රහයි. කියන්නේ සමපෝෂ වලට වඩා මට නම් ත්‍රිපෝෂ රහයි. ඉතින් මේ ගොල්ලෝ මේ ඒ ත්‍රිපෝෂ වලින්ම කප් කේක්ස් උත් අදලා මම එකනොත් දෙකක් ගෙනිච්චා ළමයි කියන නම් හරිම රහයි. ගෙදර හැමෝම චුට්චුටි කෑල්ල කෑවා. හරිම රහයි. ඉතින් අදට ගිහින් එන්නම්. සතුටින් පරිස්සමින් ඉන්න. ඉතින් මගේ මේ vlog එකට කැමති නම් කමෙන්ට් එකක් දාලා like එකක් දාලා share කරන්න. ඉතින් මේ vlog එකට කලින් මම ගේන්න හිටියේ weight loss recipes කියන vlog එකක්. මට මේක ඔයගලන්ට ඉක්මනට share කරන්න ඕන ඉඳලා ගෙනාවේ. ඊළඟ vlog එක අනිවාර්යයෙන්ම weight loss recipes වෙන vlog එකක්. ඉතින් මාත් එක්ක එකතු වෙලා ඉන්න. Bye.